හයි යාළුවනේ සුබ දවසක් වේවා. මම අද ඔයාලට කියන්න යන්නේ ඉතාලියේ වීනෝ බියන්කෝ ෆලංගීනා පිස්සාන්තේ මේ බෝතලය ගැන. මේක සාමාන්‍ය වීනෝ එකට වඩා මේකේ අපි නිකන් සෝඩා ඒ වගේ කොක් ඇරියම නිකන් ෂැම්පේන් එකක් වගේ සද්දෙකුත් එනවා. මේකේ තියෙන්නේ තනිකර වීනෝ බියන්කොමයි, ඒ කියන්නේ වීනෝ සුදු එකක්. මේකේ වොලියුම් එක 11.5ක් තියෙනවා. මිලිලීටර් 750 බෝතලයක් මේක. මේක නාපෝලි වල ගොඩක් දකින්න පුළුවන්. මේකේ විශේෂත්වය තමයි නිකන් වීනෝ එකට වඩා නිකන් අර ගෑස් ගතිය වැඩි. ඉතාලියේ වතුර බොනකොට කට්ටිය දන්නේ නෝර්මාලේ බොනවා, පිස්සාන්ති බොනවා. ඒ කියන්නේ අපි නිකන් ලංකාවේ සෝඩා බොනවා වගේ තමයි මේක. හරිද? නිකන් අමුතුලා කහ පාටක් තියෙන්නේ. මෙන්න මෙහෙමයි ලෝගෝ එක එන්නේ. මේ විදියට. මෙන්න ඔයාලට මේක අපේ කඩේ අපේ රෙස්ටුරන්ට් එකේ නම් දෙන්නේ යූරෝ 12යි. යූරෝ 12කට පලංගීනා පිස්සාන්තේ. පේනවනේ. මෙන්න මෙහෙම බෝතලේ තියෙන්නේ. ඔයාලට මම පොඩ්ඩක් දාලා පෙන්නන්නම්. පේනවනේ. අර අපි කොකා කෝලා එකක් කඩලා දානකොට වගේ සද්දෙත් එක්කම ගෑස් ගතිය දිනවා. මෙන්න මේ විදිහට ලහ කහ පාට අර ඔයාලට පේනදි ගෑස් යනවා. මේක සාමාන්‍ය කඩේක නම් ඒ කියන්නේ ෆුඩ් සිටි එක වගේ නම් ඉතාලියේ තියෙන කෝනාඩ් එකේ එහෙම යූරෝ 6කට 7කට වගේ ගන්න පුළුවන් රෙස්ටුරන්ට් වල ගන්න. පේනවනේ ඔයාලට. මේ ගෑස් එක උඩට යනවා. මේ ඔයාලත් කොහොම හරි ඉතාලියෙන් ඇවිල්ලා මේ වගේ ඒවා බීලා බලන්න. හරිම වෙනස්. ලංකාවේ වගේ නෙවෙයි. මෙහි බොන්න පුළුවන් යූරෝ 1ට 2ට වීනෝ එහෙම. පේනවනේ තාම යනවා. ඔයාලට මම බීලා පෙන්නනවා. මුලින්ම ඉතාලියේ මෙහෙම වීනෝ එකක් ග්ලාස් එකකට දැම්මම පස්සේ මෙහෙම පොඩ්ඩක් කරකවනවා. ඔන්න ඔයාලට කරලා පෙන්නන්න. මේ විදියට මෙහෙම අල්ලගෙන ඇඟිලි දෙක අස්සේ මෙහෙම දාලා මෙහෙම කරවන්න. හරිද? මම මේ කැමරාව අල්ලන් ඉන්න නිසා තමයි අමාරු. මෙහෙම කරකවලා සුවඳ බලන්න. මෙහෙම. ඒ කියන්නේ ග්ලාස් එක හරියට හොදලා නැද්ද? හොදලා පිහිදලා නැද්ද? ඒක බලන්න පුළුවන්. අපි මේක බොන්න කලින් පොඩ්ඩක් නහය ගාවට ලං කරනවා. මේ විදිහට ලං කරලා එහෙම තමයි බලන්නේ. ඊට පස්සේ ගඳයිද එහෙම බලන්න පුළුවන් අපිට. ස්මෙල් එකෙන් බලන්න ඕන. මේ තාම ඔයාලට ගෑස් යනවා පේනවා. ඔන්න මම ඔයාලට බීලම් පෙන්නන්නම් මොන වගේ එකක්ද තියෙන්නේ කියලා. බොන්න කලින් පොඩ්ඩක් ඉතාලි කට්ටිය මෙහෙම සුවඳ බලන්න පොඩ්ඩක්. එතකොට වීනෝ එකේ අර මූඩිය අවුල් නම් පොඩ්ඩක් බලන්න පුළුවන්. අර කිරලැබයක් වගේ එකක් නේ ගන්න. ඒක නිකන් අර පල් ගඳ දෙනවාද කියලා වීනෝ එකෙන් බලන්න පුළුවන්. මෙහෙම කළා නැත්තම් බිකේරියෙන් එන ගඳ බලන්න පුළුවන්. මෙන්න මේ විදිහට තමයි බොන්නේ.
ඔයාලත් ඉතාලිය විල්ල බීල බලන්න